ඉතාම කනගාටුදායක ඒ වගේම ඉතාම භයානක ප්‍රවෘත්තියක්. මම මේ සදා භාවිත කරපු වචන වැරදි නම් පොඩ්ඩක් සමා වෙන්න. ඇත්තටම මේ විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් අත්අඩංගුවට අරගෙන තියෙනවා සේවයට අදාළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්. මෙතන බරපතල කාරණය තමයි සේවයට අදාළ මූල්‍ය වංචාවක් කියන කාරණය. මොකද මේක ඇත්තටම ඉතා බරපතල කාරණයක්. මොකද වෛද්‍යවරයෙක්ගේ සේවයට අදාළව තමයි මෙම වැරද්ද සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම අපි මෙතෙන්දී දැන් ඇත්ත කතා කරන්න කාලේ හරි. මොකද මේ දේවල් තවදුරටත් හංගන එකේ තේරුමක් නැහැ මේ මට්ටමට එළියට ආවට පස්සේ. අපි කවුරුත් දන්න දෙයක් තමයි මේ වගේ ක්‍රියා බහුතරයක් නෙවෙයි නම් සැලකිය යුතු විශේෂඥ වෛද්‍යවරු සංඛ්‍යාවක් සම්බන්ධ වෙමින් අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුල වසර ගණනාවක් පුරා සිද්ධ වුණා. කුමන හෝ හේතුවකට බොහෝ දුරට වෛද්‍යවරුන් වෙත තියෙන ගෞරවය නිසා මහ ජනතාව තමන්ගේ හඬ අවදි කරේ නැහැ. ඒ වගේම අකමැත්තෙන් උනත් කියන්න ඕන වෛද්‍ය ශාස්ත්‍රය තුල තියෙන සුවිශේෂී වූ ක්‍රියාවලියක් සහ තමන්ගේ වර්ගය ආරක්ෂා කිරීම නමින් තියෙන යම්කිසි ආකාරයක මර්ධනයක් මගින් වෛද්‍ය ශාස්ත්‍රය තුල මේ ක්‍රියාවලට විරුද්ධව හඬ අවදි කිරීම යම්කිසි ආකාරයකට යටපත් වෙලා තිබුණා. හැබැයි මම මේ ඔබට කියන්න යන්නේ මගේ හිතේ ආපු හිතලුවක් නෙවෙයි. ඒ වගේම ලංකාවේ විතරක් සිද්ධ වෙන දේකුත් නෙවෙයි. මේක තමයි යථාර්ථය, මහ පොළොවේ යථාර්ථය මුළු ලෝකෙ පුරාම. මේක මම නෙවෙයි කිව්වේ. මෙඩිකල් ජර්නල්ස් වල නැත්තම් වෛද්‍ය සංග්‍රහවල ලෝකයේ අංක 3-4 තැනටපත් වෙලා තියෙන නිව් ඉංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් වල දෙවැනි තනතුර දරන නියෝජ්‍ය කර්තෘ නැත්තම් ඩිපියුටි එඩිටර් තමන්ගේ ලිපියක් මගින් ලෝකයේ පුරා මේ කොයිතරම් බරපතල විදියට සිද්ධ වෙනවද කියන එක ලෝකයටම කියලා හමාරයි.